හයි මං ඇත්තටම YouTube ලොකුවට ෆලෝ කරන කෙනෙක් නෙමෙයි. මට ළඟදී ඉඳලා පොඩි අයිඩියාවක් ආවා YouTube channel එකක් ඕපන් කරන්න ඕනේ කියලා. ඒක ඇත්තටම එහෙම හිතුනේ මගේ ගැලරි එක ෆුල් වෙලා. හරිද? ඉතින් මට දැන් ඒ ටික ඩිලීට් කරගන්නත් මං කැමති නැහැ. මගේ ළඟ ලැප් එකකුත් නැහැ මට ඒ ටික දාගන්න. මං හිතුවා YouTube channel එකක් ඕපන් කරලා ඒකේ ඉතින් මගේ තියෙන මෙමරිස් ටික මම ෂෙයා කරා නම් කවදා හරි මම දැන්ටත් වයසයි ඒත් කවදා හරි මම රිටයර් ලයිෆ් එකක් එනවනේ. දැන් මම කරන රස්සාවෙන් මං කවදා හරි රිටයර් වෙනවනේ. එතකොට ඉතින් මට චුට්ටක් මගේ මං කරපු දේවල් මගේ රස්සාව එතකොට මං හිටපු රට ඒ ගැන මං ඒ ගත්ත වීඩියෝස් ඒ ඔක්කොම අර YouTube channel එකේ ෂෙයා කරලා තිබුණා නම් ඒක ඒ කියන්නේ සේව් කරලා තිබ්බා වගේ මට නිකන් එහෙමයි හිතෙන්නේ. මේ මට කවදා හරි ඒ ටික බල බල සතුටු වෙන්න පුළුවන් නේද? කවදා හරි මගේ ළමයින්ට මාව මතක් වුණාම මන් නැති කාලයකට මගේ මුණුබුරෝ මිනිබිරියෝ ඊට පස්සේ ඉස්සරහට එන පරම්පරාව කවදා හරි මෙහෙම කෙනෙක් හිටියා නේද කියලා සර්ච් කරලා මම මොකද්ද කරේ මම මොන වගේ පුද්ගලයෙක්ද කියලා එයාලට මගේ channel එකකින් හරි මං ගැන බලා ගන්න පොඩි අයිඩියා එකක් ඒවිනේ. එහෙනම් ඔන්න මමත් YouTube channel එකක් ඕපන් කරා. බනින කට්ටිය බනින්න, හොඳ කියන කට්ටිය හොඳ කියන්න, like කරන්න කැමති කට්ටිය like කරන්න, subscribe කරන්න. It's depend on you, right? එහෙනම් ආයිබෝවන්, වනකම්, අස්සලාමු අලයිකුම්, මර්හබා. Welcome to my YouTube channel ජෝර්ඩාන් එකේ සිට අපි පටන් ගන්නේ. Okay.